සුදයාම නොහොත් ශ්වේත ප්‍රදරය කියන්නේ කාන්තාවන් අතර ඉතාමත් බහුල රෝග තත්ත්වයක්. සාමාන්‍යයෙන් කාන්තාවකගේ යෝනි මාර්ගය කියන්නේ නිරන්තරයෙන්ම තෙත්වන ස්ථානයක්. යෝනි මාර්ගයෙන් ශ්‍රාව ගැලීම රෝගයක් නෙවෙයි. නමුත් එම ගලන ශ්‍රාවයන් ප්‍රමාණයෙන් වැඩි වෙලා කැසීම් සහිතව, දැවිලි සහිතව, එහෙම නැත්නම් වර්ණය වෙනස් වීමක් සහිතව, රතු පාටට, දුඹුරු පාටට, කළු පාටට හොරුව, ඒ වගේ වර්ණ වෙනස් වීමක් සහිතව, එහෙම නැත්නම් දුර්ගන්ධයක් සහිතව ශ්‍රාව ගැලීමක් සිද්ධ වෙනවා නම් එම ගලන ශ්‍රාවයන් උකු ද්‍රාවණයක්, එහෙම නැත්නම් වතුර වගේ දියරයක් යුක්ත ශ්‍රාව තත්වයක් නම් ඔබට ශ්වේත ප්‍රදරය කියන රෝග තත්වය හටගෙන තියෙනවා වෙන්න පුළුවන්. එම අවස්ථාවලදී බොහෝ විට එම රෝග ලක්ෂණය මතුවලා තියෙන්නේ ශරීර අභ්‍යන්තරයේ තියෙන වෙනත් රෝගයක හේතුවක් නිසා වෙන්න පුළුවන්. සුදයාම කියන තත්වය රෝගයක් විදියට සැලකන්නේ මුළු මාසය පුරාම එම කාන්තාවට යෝනි මාර්ගයෙන් එම ශ්‍රාවය ගැලීම සිද්ධ වෙනවා. කාන්තාවකගේ ආර්තව චක්‍රයේ මැද අවදියේත් ඒ වගේම ලිංගික ක්‍රියාවන් වලට ආසන්න කාලයේත් ආර්තවය ආසන්න කාලයේත් යෝනි මාර්ගයෙන් ශ්‍රාවය ගැලීම රෝග තත්වයක් විදියට අපි සැලකන්නේ නැහැ. මේ ආකාරයට යෝනි මාර්ගයෙන් ශ්‍රාව ගැලීම විශේෂ රෝග තත්වයක් වෙනවා. හේතුව තමයි ආයුර්වේදයට අනුව අපේ ධාතු වල 7 වෙනි ධාතුව වන ශුක්‍ර ධාතුවේ රස කොටස තමයි ශරීරයෙන් පිටවීමක් සිද්ධ වෙන්නේ. එවැනි කාන්තාවන්ට දරුවෙකු බිහි කිරීමට තියෙන ශක්තිය අඩු වෙනවා. කාන්තාවන් වඳ බවට උනත් පත් වෙන්න පුළුවන්. මෙම රෝගයට ඉතාමත්ම සාර්ථක ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. බොහෝ විට මේ ආසාදන තත්වයක් නිසා හෝ වෙනත් රෝගයක් නිසා වෙන්න පුළුවන්. මේ ඕනම අවස්ථාවකට ඉතාම නිවැරදි ආයුර්වේද ප්‍රතිකාර තියෙනවා. අපේ ප්‍රතිකාර වලින් සුවපත් කරන්න පුළුවන්.